ඔයා සීයකම් නිසා එයාගාවට යනවනේ. එතකොට දැන් මාට ආවනේ. මම බලාගෙනද මොකව හරි යනවද? ළමා නිවාසයක තනි වුණු පුංචි දෝණියෙක් එහි මහද්දි ඊ අහිංසක ඉල්ලීමට උත්තර දෙන්න සුරලෝකයෙන් දූතයෝ පහළ වෙනවා. සාමාන්‍යයෙන් නම් එන්නේ එක ගාඩියන් ඒන්ජල් කෙනයිනේ. හැබැයි අපේ දෝණිට වාසනාවට දෙන්නෙක්ම එනවා. මට දැන් අවුරුදු 1200. මම ආවේ මම කිව්වට ඉතින් මූත්තාවනේ. හැබැයි මචන් වැඩේ තියෙන්නේ මෙතනයි. එකෙක් පට්ටම සීරියස් විදිහට ඩියුටි එක කරන්න බලද්දි අනිත් එක අහසින් එනව විනුවට පාර වරද්දගෙන ලංකාවේ ප්‍රයිවට් බස් එකක එල්ලීගෙන එන පට්ටම පිස්සු පොරක්. සුරදූතියෝ බස් එකේ එන මේ පට්ටම ආතල් කොන්සෙප්ට් එකත් එක්ක ලංකාවේ YouTube ලෝකේ හෙල්ලු ලක්මාල් වීරසිරි සහ ෂා නරෝෂ ඔවුන්ගේ කුළුඳුල් සිනමා සිහිනය සුර දෙටුවෝ නමින් රිදී තිරයට අරගෙන ආවා. ඉතින් අද සින රීල්ස් LK රිවිව් එකෙන් අපි බලමු මේ බස් එකේ ආපු සුරදූතියෝ දෙන්න අපේ සිනමාව ඇත්තටම සුර ලෝකයක් කලාද කියලා. අපිට නැතිද කොහෙන්ද මේක පුදුමය. මුලින්ම ලකයිසිකයි ඇතුළු මේ මුළු කණ්ඩායමටම ඔවුන්ගේ මේ දැවන්ත පියවරට අපි හදපතුලෙන්ම සුබ පතනවා. මේක මගේ මතය. වෙන කෙනෙකුට මේක වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි අද මේ රිවිව් එකේදී මම මේ චිත්‍රපටියේ හොඳ විශේෂ දේවල් වගේම චූටි අඩුපාඩු කීපයකුත් ඊටම සාධාරණව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න අද අලුතෙන් එකතු වුණු ඔයාලා හැමෝටම මට හිතුණු ඇත්තම අදහස කියන්න මම බැඳිලා ඉන්නවා. ඒ නිසා වීඩියෝ එක අවසානය වෙනකම්ම බලන්න කියලා මම ආරාධනා කරනවා. කතාව පටන් ගන්නේ ආච්චිගේ මරණයත් එක්ක අසරණ වෙන පුංචි දෝණිගෙන්. මේ ආච්චිගේ චරිතයට ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා පනපවනවා. හැබැයි අය වගේ දක්ෂ නිලියකට චිත්‍රපටයේ ඇතුලේ දීලා තිබුණු ඉඩකඩ මදි වගේ මට හිතුණා. ඇයගෙන් මීට වඩා ලොකු වැඩක් ගන්න තිබුණා කියන එක මගේ පෞද්ගලික අදහසයි. ආච්චි නැති වුණාම දෝනිව බලාගන්න ළමා නිවාසයේ ටීචර්ස්ලා දෙන්න විදිහට ශාලිකා නදීෂානි සහ සුහන්දී වෝෂදී හරිම ලස්සනට තමන්ගේ උපරිමය කරනවා. හැබැයි මේ හැමෝටම වඩා මෙතන ඉන්න රියල් ස්ටාර් තමයි නෙතිනි වීරසිරි කියන ඒ පුංචි දෝනි. මං තමයි දෝනි. පේනෝනේ මං පොඩි ළමයි. ටිකක් පන්දිතයි තමයි. මේ චූටි ළමයා කරන්නේ අඬන චරිතයක් නෙවෙයි. ඒ ළමයාගේ ඇක්ටිං දැක්කම ඕනෙම කෙනෙකුට ආදරේ හිතන පට්ටම කියුට් රංගනයක් තමයි එයා කරන්නේ. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහත්මයාව මේ නිර්මාණයට පාවිච්චි කරලා තියෙන විදිහ. අයිසේ පාර්ලිමේන්තු ඡන්දය කියන්නේම වාදයක්. ඇත්තටම මචං අපි වෙනද දකින සනත් ගුණතිලකව නෙවෙයි මේකෙදි දකින්න ලැබෙන්නේ. සූරදෙටු ලෝකයේ චීෆ් විදිහට එතුමාගේ ඒ ප්‍රෞඩ පෙනුමයි අමුතුම විදිහට නිර්මාණය කරපු ඒ කොස්ටියුම්ස් ටිකයි දැක්ටම ඇත්තටම සුපිරි. අපි කවදාවත් හිතපු නැති විදිහකට සින්දුවලට පවා එතුමාම පාවිච්චි කරලා තියෙනවා. ඒක ඇත්තටම වෙනස්ම ආතල් එකක්. මේක පුදුමය. මෙතනදී අනිවාර්යෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා මචං. YouTube එකකින් සිනමාවට ගියා කියලා ලකා තමන්ගේ පරණ ටීම් එක අමතක කරලා නැහැ. ලකයිසිකයි පටන් ගත්ත දවසේ ඉඳලා ඒගොල්ලොත් එක්ක හිටපු සෙසු නළු නිලියන් ඔක්කොම වගේ මේ වැඩේටත් සම්බන්ධ කරගෙන තියෙනවා. තමන්ගේ හීනේ සැබෑ වෙද්දි තමන් එක්ක හිටපු අයවත් ඒකට එකතු කරගත්ත එකෙන් ඒගොල්ලන්ගේ මනුස්සකම පේනවා. Visuals, Music and Action. ඒ මොකද බං ඒ කිව්වේ? ටෙක්නිකල් පැත්තෙන් ගත්තොත් මාධව කමල්සිරිගේ කැමරාකරණය ඇත්තටම ලස්සනයි. විශේෂයෙන්ම මේක ළමයින්ට කිට්ටු චිත්‍රපටයක් නිසා ඔවුන්ගේ ඇසට ප්‍රියමනාප වෙන විදිහට පට්ටම ලස්සන දීප්තිමත් වර්ණ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම කසුන් කල්හාර සහ නිසාම් ගුණසිංහගේ සංගීතය. සින්දු 4ක් තියෙනවා. ඒ 4ම පට්ට. අපිට නැතිද කොහෙන්ද මේක පුදුමය. ඔයාලම මේ පොඩි කැල්ල අහලා බලන්නකෝ. දැක්ක නේද? විශේෂයෙන්ම චූටි ළමයින්ට ආසාවෙන් අහන්න නටන්න පුරුවන් විදිහේ ලස්සන සින්දු මේකේ තියෙනවා. මේකේ තියෙන ඇක්ෂන් ගැන කිව්වොත් ඒව සාමාන්‍ය මට්ටමින් ඕවර් ඇක්ටිං නැතුව
ලස්සනට බැලන්ස් කරලා තියෙනවා. අපිට මේ වැඩ ලේසි වෙන්නේ The Master Stroke vs The Critic. දැන් අපි කතා කරමු මේ ෆිල්ම් එකේ මම දකින වැදගත්ම පැත්ත ගැන. ඇත්තටම ලංකාවේ මේ වෙනකන් අපි සිනමා හෝල් වල බලපු අර ගලපමියක් නැති අර බාහුබූත මහා ජරා ෆිල්ම් එක බලද්දි සුරදෙටුව කියන්නේ පවුලේ හැමෝම එක්ක එහෙමත් නැත්නම් යාළුවෝ සෙට් එකත් එක්ක ගිහින් hina වෙලා සතුටින් බලලා එන්න පුරුවම් සිනමා අත්දැකීමක්. මේ ළමයා එහෙනම් සමානි පැටියෙක් නේ බං. කරන්න දෙයක් මම මේකට මග කියන්න ඕන. වෙලාවකට කෙල්ලෙක් පස්සේ තව වෙලාවකට බෝතලයක් පස්සේ. එතකොට උඹත් එක්ක ඉඳලා නොමග යනවා. හැබැයි මට පෙනුණු පොඩි අඩුපාඩු කීපයකුත් තියෙනවා. හොඳ ෆිල්ම් එකක් කියන්නේ ඒක යන ස්පීඩ් එක. එහෙමත් නැත්නම් ෆ්ලෝ එක. කම්මැලි නැතුව දිගටම ගලාගෙන යන එකටනේ. හැබැයි මේ ෆිල්ම් එකේ රනින් ටයිම් එකත් එක්ක බලද්දි පොඩි ස්ලෝ ගතියක් දැනෙනවා. උදාහරණයක් විදිහට අර පුංචි දෝනි අසනීප වෙලා කතාව මාරම හැංගින්බර තැනක තියෙද්දි එක පාරටම වෙන චරිතයක නර්තනයක් වගේ දේවල් මැදිලෙනවා. අර ලස්සනට ගොඩනැගුණු ඉමෝෂනල් මූඩ් එක එතනදී පොඩ්ඩක් කෙඩෙනවා. ස්ටෝරි එකේ ෆ්ලෝ එකට අදාළ නැති සමහර දේවල් බලෙන් ඔබලා තියනවා වගේ දැනින්නේ අන්න ඒ වගේ තැන්වලදී. මේ නිර්මාණය තව ටිකක් ඩොක්ටරින් කරලා ඒ කියන්නේ අනවශ්‍ය කොටස් ඉවත් කරලා ස්ටෝරි එක තව ටයිට් කළා නම් මීට වඩා මාරම ලස්සන අවුට්පුට් එකක් ගන්න තිබුණා. එහෙම වුණා නම් සුරදෙටුවෝ 2 එනකම් ගොඩක් අය බලන් ඉඳී. අන්තිම දේ තමයි මේකේ සමහර කොමඩි සීන් වලදී මධ්‍යසාර පාවිච්චි කරන දර්ශන පොඩ්ඩක් තියෙනවා. බූරුවෝ නැගිටහා එලන්නේ බබා බීලා බලහන්කෝ ෂුවර්ද ෂුවර් මොනවද රම්මේ සාමාන්‍ය ෆිල්ම් එකකදී නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේක චූටිම ළමයි ආසාවෙන් බලන එකක් නිසා දෙමව්පියන් ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් හොඳයි කියන එකයි මගේ අදහස. Villain twist. No spoilers. අපිට මේ වැඩ ලේසි වෙන්නේ ඒ වගේම තමයි අපේ විලන් දර්ශන් තවරාජා. මචන් දර්ශන් කියන්නේ සිනමාව වෙනුවෙන් පට්ටම කට්ටක් කන ලොකු කැපකිරීමක් කරන කෙනෙක්. එයාගේ ඇත්තම ටැලන්ට් එකට හරියන ඉඩක් මේ ෆිල්ම් එකෙන් තමයි හරියටම ලැබිලා තියෙන්නේ. අන්තිමට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සුරදෙටුවෝ කියන්නේ පවුලේ හැමෝම එක්ක එහෙමත් නැත්නම් යාළුවෝ සෙට් එකත් එක්ක ගිහිල්ලා hina වෙලා සතුටින් බලලා එන්න පුරුවම් සිනමා අත්දැකීමක්. කාර්යබහුල ජීවිතයේ පොඩි විවේචයක් අරගෙන ලකයි සිකයිගේ මේ සිනමා මැජික් එක සිනමා ශාලාවකම ගිහිල්ලා බලන්න කියලා මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ලකයි සිකයි ඇතුළු මුළු කණ්ඩායමටම සිනේ රීල්ස් LK අපේ උණුසුම් සුබපැතුම්. ඔයාලා මේ ෆිල්ම් එක බැලුවද? මොකක්ද ඔයාලගේ අදහස? පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න. සිනේ රීල්ස් LK සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. තවත් මේ වගේම සුපිරි රිවිව් එකකින් හමු වෙමු. ජය වේවා.